Halo guys, කොහොමද ඉතින් අපි අද යන්න හදන්නේ පොඩි ගමනක් යන්න හදන්නේ දෙන්නත් එක්ක පොඩි රවුමක් ගහන්න ට්‍රිප් එකක් යන්න හදන්නේ කොහෙද යන්නේ අපි යනවා කොහෙද ඕසාකා පැත්තට වෙන්න කෝබේ කියලා කියනවා ඒ පැත්තට කියන්නේ කෝබේ කියලා කියන්නේ ඉතින් දෙන්නත් එක්ක නිවාඩු දවස් දෙකක් තියෙනවා අදයි හෙටයි ඉතින් යන්න කියලා හැදුවේ පොඩ්ඩක් රවුමක් ගහලා එන්න ඉතින් දැන් තමයි පිටත් වෙන්න දැන් උදේ 6යි හරියටම වෙලාව දෙන්නත් එක පොඩි රවුමක් යන්න හදන්නේ නේ ඉතින් මේ අපි බලමු එහෙනම් කට්ටියත් එක්ක යමු එහෙනම් ඉතින් දැන් ඔන්න යන්න කියලා මැප් එක දාගත්තා මැප් එකේ පෙන්නනවා මේ තියෙන්නේ පේනවද ඔයාලට කෙලින්ම පැය 4යි විනාඩි 43ක් කිලෝමීටර් 190ක් තියෙනවා 199ක් තියෙනවා මෙතන ඉඳලා හරියටම ඉතින් මැප් එකෙන් තමයි යන්න තියෙන්නේ නැත්නම් ඉතින් දන්නේ යන්න ඉතින් එහෙනම් ගයිස් අපි ගමන පටන් අරගමු ඉතින් ගයිස් අපි යන්න පටන් අරගත්තා දැන් පැයක් වගේ අපි දැන් ඇවිල්ලා තියෙන්නේ පැය එකයි කාලක් වගේ වෙනවනේ ඔව් අයි ලස්සන පැත්තකින් යන්නේ මම පෙන්නන්නම් ඔයාලට ආයි තනිකර කැලෑවක් මැද්දෙන් යන්නේ වෙනවද ඔයාලට පාරම ලස්සනයි ලංකාවේ නිකන් අපි අර දුර ට්‍රිප් එකක් යනවා වගේ තමයි ඉතින් පේනවනේ වටේම ඇතුළකට යන්න සම්පූර්ණයෙන් පේනවා හරි ලස්සනනේ මොකද්ද මේක ජින්ජ් එකක් නේ දේවාලයක් ඔය ජින්ජ කියලා කියන්නේ දේවාල වලටනේ දේවාලය කොහොමද ලස්සන ගතිනේ ආරම ගති ගයිස් අපි දැන් ඉතින් දැන් කීයද වෙලාව 7:45යි අපි පොඩ්ඩක් නැවතුවා මොන හරි කන්න කියලා උදේට තාම මොකුත් කෑවේ නැහැ ඉස්බඩාවේ මෙයාටත් බඩගිනි කියාවේ දැන් මෙච්චර වෙලා මොනවද ගන්න මිනුරි ඈ මොනවද ගන්න මොනවද ගන්නේ මේ මොනවද බනිස් මොනවද බලන්න ඔන්න ගයිස් ඉතින් අපි අරන් ආවා ෆැමිලි මාර්ට් එකෙන් අරන් ආවා මොනවාද සෑන්ඩ්විච් අරන් ආවා සෑන්ඩ්විච් සෙට් එකක් අරන් ආවා කොහේක පෙන්නන්න සෑන්ඩ්විච් අරන් ආවා සෑන්ඩ්විච් දෙකක් අරගත්තා ඊට පස්සේ ආයෙමත් අරගත්තා මේකට මොකද්ද කියන්නේ කියලා මම දන්නේ මේ කවුරු නමක් දන්නවනම් පොඩ්ඩක් කියන්න මෙන්න මේක නිකන් අර නාන් රොටි ඇතුළට දාලා තියෙන නිකන් ඔය ලංකාවේ හරුමක් වගේ අර ඒ වගේ එකක් තියෙන්නේ මේකක් අරගත්තා ඒකල්ල යෝගට් ඩ්‍රින්ක් දෙකක් අරගත්තා ඔය ඇති අපිට උදේටනේ දැන් අපිට වෙන තැනකින් ගන්න දෙයක් නැහැ මොකද මේ තාම උදේ නිසා කඩ වහලා තියෙන්නේ මේ ෆැමිලි මාර්ට් එක ඇවිල්ලා ජපානයේ ඉන්න කට්ටිය නම් දන්නවා ඉතින් පැය 24ම ඇරලා තියෙන්නේ මෙහෙ මොකද තියෙනවා මේ කොම්බිනි කියලා කියන්නේ ඒවා පැය 24ම ඇරලා තින්නේ වැෑ කෑම බීම හදිස්සි දේවල් ඒ කියන්නේ හදිස්සියට අවශ්‍ය දේවල් හැමදේම සිගරට් එකද අර ඒ වගේ හැමදේම තියෙන එකක් හැබැයි ටිකක් ගණන් අනික් කඩවලට වඩා ටිකක් ගණන් නේ මේ ඒ වුණාට ඉතින් අර පරිසරම ඇරලා තියෙන නිසා අපිට ඕන තැනක ගියාට පස්සේ හැමතැනම තියෙනවා අනවත් එක තැනක එක නිකන් ගමක ගත්තොත් එහෙම ඒ ගමේම තියෙනවා ෆැමිලි මාර්ට් විතරක් ගත්තොත් තියෙනවා දෙක තුනක්ම තියෙනවා ඒ වගේ තව තියෙනවා මේ 7-Eleven කියලා තියෙනවා මිනි ස්ටොක් කියලා තියෙනවා ලෝසන් කියලා කියනවා ඔක්කොටම පොදුවේ කියන්නේ කොම්බිනි කියලා පරිසරම ඇරලා තියෙන ඒවට මේ ඉතින් අපි දැන් කන්නයි හදන්නේ ඉතින් කාලා කරලා ආයෙමත් අපි ගමන පටන් ගන්නවා යක්කමු එහෙනම් ඉතින් ගයිස් අපි ඔන්න අන්තිමට කෝබේ වලට ආවා ඇවිල්ලා අපිට වෙලා වැඩි හොටෙල් එකට යන්න දැන් වෙලාව තාම කීයද 1යි වෙලාව ඇවිල්ලත් දැන් අපි පැය භාගයක් විතර වෙනවා මේ මාරුදියේ ක්‍රවුඩ් එකේ ඉන්නවා ඒක නිසා පොඩ්ඩක් වාහනේ දාන්න තැනක් ඒක පොඩ්ඩක් බැලුවා බල්ලා කරලා දැන් මේ ආවා අපි යන්න මේ තියෙන්නේ ඔයාලට පොඩ පේනවද ඔය යන්නේ කේබල් කාර් එහෙම ඔන්න වට ආවා ඔන්න කේබල් කාර් එක යන්න කියලා අපි පොඩ්ඩක් Ya.
ටිකට් එක කීයද 2500ක් එක්කෙනෙකුට යන්න විතරක් නම් මේක 1900යි මේ ගිහිල්ලා එන්න ආයිමත් ඔක්කොටම 2500 ගන්න. ඔන්න ගයිස් දැන් අපි තමයි ළඟට ඉන්නේ. මෙතන යවන්නේ එක්කෙනාව නංකල යවනවා මේකට. අපි දෙන්නට වෙනම එකක් තියෙන්නේ ඒ වගේ. අර එන කට්ටිය හැටියට ෆැමිලි එකක් යවනවා යාලට වෙනම එකක්. මේ දෙන්න තියෙන්නේ. දැන් ඊළඟට අපි දෙන්න ඉන්නේ. බලමු අපි. හරියට සමස්. හරි ගයිස් අපි දැන් මේකට යන්න හදන්නේ. යා. නගින්. හරි අපි ඇතුළුනා. අම්මා. ඔන්න යනවා. අපි යනවා උඩට. ඉතින් guys. Oh, පල්ලම් පේනවා. යමු. උඩට යන්න දැන්. ලස්සන view එක දැන්නේ දැක්කේ. මේකේ වීදුරුව පොඩ්ඩක් කළු පාටයි මේක ඇතුලේ. ඒක නිසා ඔයාලට ලස්සනට පේනවද දන්නේ නැහැ. මට පස්සේ තමයි බලන්න කොහොමද පේන්නේ කියලා. ලස්සනයි නේ. මාර ගති. මුළු කෝබේ සිටි එකම පේනවා. පට්ටම ලස්සනයි. යන පොඩ්ඩක් බය යන්නේ මේ පේනවා. බය යන්නේ බිම් බලන්නේ නැහැ. අපරාධ සල්ලි දීලා. මෙතෙන්ට එනකන් තමයි එන්නේ. මේ තියෙන්නේ. මෙතන ඉඳන් තියෙන ගාඩන් එකක් තියෙන අපිට බලන්න යන්න. ඒ ගාඩන් එකට යන්න තියෙන්නේ. හරි අපි ආවා ගැස්සුණා ගැස්සිලා බලලා නැත්තුවා. ඔය තියෙන මොනවාද තියෙන්නේ. හරියට සමස්. තාව පොඩ්ඩෙන් ළමයි වැරදි දැනින් බහිනෝ. මෙතනින් බහින්න ඇදුවේ. තව එකක් උඩට යන්න තියනවලු. මෙතන මග තැනක් දන්නේ නැහැනේ අප්පා මොනවද කියලා. තව පොඩ්ඩෙන් බහැලා ඉතුරු ටික බහින් යන්න වෙන්නේ සල්ලි කියලා. ඔන්ලයින් මෙතනත් යන්න හදන්නේ දැන්. මෙතනින් මේ ගන්න ගැනිලා තමයි පොඩ්ඩක් බය වෙන්නේ. එක පාට ටිකක් ගැස්සෙනවා මෙතනින් ගන්නකොට. නිකන් මෙතනින් මේ කන්දෙන් පල්ලෙහාට වැටෙනවා වගේ මේ. මෙතනින් පල්ලෙහාට වැටෙනවා වගේ. ඔන්න වැටුණා. ෂා මරුනේ. මේ තියෙන මැද ගාඩන් එක ලස්සනයි. අපි ආවා ගයිස්. දැන් අපි උඩ ඉන්නේ. අපිට පුළුවන් මේකේ පාක් එකේ වටයක් යන්න. පාක් එකේ වටයක් යන්න තියෙන්නේ අපිට දැන්. මරුනේ දෙකත්. විනාඩි 10ක් විතර ආවා අපි. කනද අයිස්ක්‍රීම් එක? ගන්නකො. අයිස්ක්‍රීම් දෙයක් අරගන්න. අපි අයිස්ක්‍රීම් එකක් කමු එනවා. උන් අපේ එක්කින අයිස්ක්‍රීම් දෙයක් අරගෙන ආවා. අපි ගත්ත හනි අයිස්ක්‍රීම් දෙකක්. කොහොමද? හනි අයිස්ක්‍රීම් එක දැන් ඉතින් ඔය වාඩින් තරක් තියනවද? බලමු පොඩ්ඩක් වාඩින් තරක් එහෙම තියනවද කියලා. ගන්න. Baru itu. Itulah.
ගයිස් ඔන්න ඉතින් අපි දැන් ආයෙමත් මේකට නැග්ග බලන්නට යන්න කියලා. මොකද මේක බලන්න දැන් තව ගොඩක් ඒවා තියෙනවා. ඒ වුණාට මේ අපේ ටයිම් එක හරිය දැන් හොටෙල් එකට යන්න. ඒක නිසා දෙන්නත් එක්ක ආයෙමත් යන්න හදන්නේ. මාර එක්ස්පීරියන්ස් එකක් ඈ. වටේම පේනවා. වැඩේදින් දැන් මේ මින්ඩු නිකන් වටපිට බල බල ගියාට එන බයෙන් යන්නේ නිකන් S දෙකෙන් පේන්නේ නැද්ද ඕගොල්ලන්ට බය වෙයි. අපි ආවගේ ස්පල්ලයට මේ වෙනවා තාම යන්න කට්ටිය ඉන්නවා බලාගෙන ඉන්න සෙට් එක. පොලිම තියෙන්නේ මේ උඩට යන්න ඉන්න කට්ටිය. අපි දැන් තමයි ගියේ. අපි නම් ඉතින් දැන් ගිහිල්ලා ආවා. ඔන්න ගයිස් අපි ආව හොටෙල් එකට. අපි ඉතින් වාහනේ පාක් කරලා ආවා හොටෙල් එකට. දැන් ඔන්න චෙක් ඉන් වෙන්නයි හදන්නේ. මේක තමයි හොටෙල් එක. අපි එහෙනම් යන් ඇතුළට. අන්න අපි ආවා. දැන් හතරවෙනි තට්ටුවේ මොකද්ද රූම් එක හම්බුනේ? රූම් එක 415. 415. අපි රූම් එකට යන්නයි හදන්නේ. අපි එළියට ආවා ලිෆ්ට් එකෙන්. බලමු ගිහිල්ලා. 415. මේක තමයි රූම් එක. ආවා ඉතින් රූම් එකට අවුලක් නැහැ කියන්නේ ගොඩාක් ලොකු නැහැ. ලොකු නැතුණාට ෂේප් ඉතින් ඒ කියන්නේ අපි කරා ඉන්නේ ආවේ. හොඳයි නේ? ඉතින් ළමයි රූම් එක ඉතින් දැන් ඔයගොල්ලෝ දැක්කනේ. කොහොම තමයි තියෙන්නේ අපේ රූම් එක. දැන් ඊළඟට වොෂ්රූම් එක බැලුවේ නෑ නේ. වොෂ්රූම් එක කොහොමද දන්නේ? වොෂ්රූම් එක කොහොමද? අවුලක් නැහැ මේ තියෙන ෂේප් නේ. අපෝ මේ මද හොඳට තියෙනවා. ඉතින් ඊට පස්සේ අපිට දැන් තියෙන්නේ අපිට මේක වෙල්කම් ඩ්‍රින්ක් එකක් තියෙනවා කියලා කිව්වා. දැන් යන්න ඕනේ වෙල්කම් ඩ්‍රින්ක් එක කරගන්න. ඒක අරගෙන ඇවිල්ලා ඊට පස්සේ අපි බැලුවේ මේ පොඩ්ඩක් එළියට යන්න කියලා. ඇවිදින්න මේ මොකද්ද තියෙනවා මේ ළඟපාත ඔය හාබුලෑන්ඩ් කියලා එකක් තියෙනවා. අයිමත් චයිනා ටවුන් එක මම අර ඉස්සෙල්ලා වලට කිව්වේ. ඒක තියෙනවා. ඉතින් ওই දෙකට තමයි අපි අද යන්න ප්ලෑන් කරන් ඉන්නේ. අපි දැන් යන්න හදන්නේ වෙල්කම් ඩ්‍රින්ක් එක කරගන්න. දෙවෙනි දක්වන්නේ තියෙනවා කියලා කිව්වේ. දෙවෙනි තියෙනවා කියලා කිව්වේ ලිෆ්ට් එක ආවද? නෑ ඒක මොනවද දාලා නෑ මේ වෙල්කම් ඩ්‍රින්ක් කියලා. වෙල්කම් ඩ්‍රින්ක් එක නම් තියෙන මෙහෙම ගයිස් තියෙන්නේ මේ මැෂින් එකක් තියෙන්නේ. මේක තියෙන මොනවද තියෙන්නේ කෝපි තියෙනවා මිල්ක් කෝපි කැෆේ රතේ තියෙනවා එක එක ඒවා තියෙනවා. ඔය මොනම මින් ලැබුණේ මම නම් බොනවා කොකෝ එක. කොකෝ එක කරන් බලමු. කොකෝ එකක් එනවා මට. කවුරුවක්වත් නැහැ ඉතින් අපිට වෙල්කම් ඩ්‍රින්ක් එක දෙන්න කියලා අපිම අරගෙන අපි බොන්න තියෙන්නේ. තියෙන්නේ. අපි තව ටිකක් කරගෙන බලමු. භාගේ යා. අපි පාරක්කෝ. තව ටිකක් කරගමු නේ ළමයි අපි සල්ලි දීලා නැවිලා තියෙන්නේ. ඉතින් ගාන කොහොමද? ඉතින් ලස්සනට. දැන් තමයි ගාන. අවස්නේ. බීල වනමුදු කොහොමද කියලා චුට්ටක් උගලා. හොල්වේ. කයි සීනි දාන්න ඕනේ නේ. සීනි දාන්න දෙයක් නෑ ඒකට. මොනවද ගත්තේ? ඈ? කෆේ. කෆේ කරගෙන යන්න.
ඉතින් දෙන්නත් එක දාගත්තා. එහෙනම් වෙල්කම් ඩ්‍රින්ක් එක දාගත්තා. කොකෝ එකක් දාගත්තා. මම මොනවද? කැෆේ එකක් දාගත්තා යාර. දෙන්නත් එක්ක ඉතින් දැන් මේක ගහන කවුරක් කම්ම නැහැ හොඳේ. ඒ කියන්නේ මේ අපිට ගන්න තියෙන්නේ දැක්කම දැන් අර මම පෙන්නේ සෙල්ෆ් ගන්න තියෙන්නේ. ඔක්කොම මේ ඉතින් තියෙන සෙල්ෆ් තමයි ගොඩක් ඒවා තියෙන්නේ. අපිට අරගෙන ඇත්තරම් බොන්න පුළුවන් එකපාරක් කියලා නෑ දෙපාරක් විතර බොන්න පුළුවන්. මම මේ දෙවෙනි පාර බොන්නේ. දෙවෙනි පාර. සල්ලි දීලානේ අපි එන්නේ ඉතින්. ඒක නිසා මොනවා ඉතින්. මේ දැන් මේක බීලා අපි ඉතින් ඔෂ්ෂක් දාගෙන එළියට යනවා. එහෙනම් අපි ඒකත් බලමු. ඉතින් අපි හවස ජවනිකාව කොහොමද මොකද වෙන්නේ කියලා නේ. එහෙනම් යමුද ගයිස් අපි ඊළඟට ඉතින් මේක බීලා ඊට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. හලෝ ගයිස් ඉතින් මම ඔෂ්ෂක් දාගෙන ආවා. ඇවිල්ලා පොඩි වැඩක් කරා. හෙටනේ ඇත්තටම දැන් කලින් සර්ප්‍රයිස් කරාට ඇත්තටම හෙටනේ විමුගේ බර්ත්ඩේ එක තියෙන්නේ. ඉතින් ඒකට මම චූටි කේක් එකක් හදාගෙන ආවා. හදාගෙන ඇවිල්ලා චූටියට ඩෙකොරේට් කරා. මම පෙන්නන්න. මේ තියෙන්නේ. ඔහොම තමයි කරේ. ඒ අද මුස්තාන ගමන් ඉන්නේ. ඒ අතර තමයි මම මේ ටික කරේ. ඉතින් සර්ප්‍රයිස් එකකට කියලා වේද කියන්නේ ලොකුවට සර්ප්‍රයිස් වෙන දෙයක් නෑ අතනම කේක් එක හදන්නවා කියලා දන්නවා. චුට්ටක් ඉතින් මම ඩෙකොරේට් කරා. රෑ 12 වෙනකන් ඉන්න වෙලාවක් නෑ. ඒ කියන්නේ ඒ වෙලාවට ඩෙකොරේට් කරන්න බෑ. මෙයා ඒ වෙලාවට ඉන්නානේ. මෙයා නැති වෙලාවක් බලලා තමයි දැන් මේ මුස්තාන ගිය වෙලාව බලලා තමයි දැන් මෙයා කරේ. හරිද? ඉතින් අපි බලමු එහෙනම්. ඔන්න දැන් ආයෙත් හදන්නේ මේ වතුර සද්ද නැවතිලා තියෙන්නේ. මේ එන්නාගේ හදන්නේ බලමු. Happy birthday! Happy birthday to you. මාත් එක්කම කේක් එක ගන්න නිකන් කපමු කියලා ඒ පාර මාගෙන යන විදිහට සාහසලා. එහෙම තමයි ඉතින්. අයියෝ හයි. ලොකු සර්ප්‍රයිස් එකක් නෑ ඉතින්. සර්ප්‍රයිස් කරේ දැන් ලොකු සර්ප්‍රයිස් කරේ කපාර. එහෙම තමයි ඉතින් හෙටනේ බර්ත්ඩේ එක. අපි මේක දැන් හැදුවට හරි ගැසුවට කපන්න රෑ 12ට. මේ තමයි කේක් එක ඉතින්. චූටි කේක් එකක් හැදුවා. නාගන්න යන්න බෑ එහෙම සර්ප්‍රයිස් කරනවා. ගිහින් නෝඩ වෙන දෙයක් නේ. චූටි දෙයක් කරා ඉතින්. ඉන්න කොහොමද? නෑ රෑ 12ට අපි කපමු. දැන් ආයි මට ඩෙකොරේට් කරන්න වෙලාවක් අහුවෙන්නේ නැතම් හින්දා තමයි දැන් මේ විදිහට කරේ. හරි. බොහොම ස්තුතියි විතරයි ඉතින් ඔයාලට. හරි දැන් එහෙනම් ඉතින් අපි යන්නයි හදන්නේ. ඉතින් ගයිස් ඔන්න අපි යන්න පිටත් වුණා. දෙන්නත් එක පයින් යන ගම. මේ අර ස්ට්‍රීට් එකේ යන්නේ. මේ මොකද්ද මේ වෙලාවට ගොඩක් කඩ වහලා තියෙන මේ පාරේ. නැත්තම් මේ පාරේ මේ මාර විදියට කඩ වගේක් තියෙනවා ඈ. ඔක්කොම ටික වහලා තියෙන්නේ. මොකද දැන් 7:00 වෙලාව. ඉතින් මේ ස්ට්‍රීට් එකට අපිට හෙට එන්න පුළුවන්. අර මං කිව්වාලට චයිනා ටවුන් කියලා. මම හිතන්නේ මේ චයිනා ටවුන් එක තමයි. මොකද මම නිකන් චෙක් කරාට පස්සේ නිකන් ෆෝන් එකෙන් බැලුවට පස්සේ චයිනා ටවුන් කියලා පෙන්වුවේ මේක. ඉතින් මෙතනින්ම තමයි යන්න තියෙන අපිට හාබෝ ලෑන්ඩ් එකට. මෙතනින් ඉඳන් පයින් යන්න තියෙන කිලෝමීටරයක් වගේ යන්න තියෙන්නේ. අපි දෙන්නත් එක්ක ඉතින් යන්න පිටත් වුණා හොටෙල් එකේ ඉඳලා. මේ නිකන් කෝල් එකක් මේ එනවා. එයා කෝල් එක ගෙන්නේ. එයා පොඩ්ඩක් බිසි අද මොකද අද ආච්චිගෙත් උපන්දිනේ. ආච්චිගේ උපන්දිනේටත් එහෙ දැන් ඔය කේක් එකක් ගෙනලා සර්ප්‍රයිස් කරන්න පොඩ්ඩක් ඉතින් එයා මේ කරනවා. ඒක නිසා ඉතින් ඒ වැඩ ටිකත් කරන ගමන් ඉන්නේ. ගිහිල්ලා බලමු එතන කොහොමද කියලා ප්ලේස් එක. බලමු එතන හොඳ ෆොටෝස් ටිකක් එමු ගන්න පුළුවන්ද කියලා අපිට. ගිහින් බලමු කොහොමද කියලා ගන්න ඈ. ඔන්න ළමයි අපි අන්තිමට ආවා ඉතින් අපේ ඩෙස්ටිනේෂන් එකට. හාබෝ ලෑන්ඩ් එකට ආවා. ආවට පාඩු නෑ ඈ. මාර ලස්සනයි. නෙවින්ද? පට්ට ගති. ආයි සුපිරි. පින්නන්නද මං ආලට. මේ තියෙන්නේ මේක විල්ලා නිකන් අර කෝබේ පෝට් එක. කෝබේ පෝට්. කුළුණක් තියෙන අර ලස්සනයි ඒක. මේක මේ තියෙනවා. ඉන්නවා මම ඔයාලට පෙන්නන්න ඔක්කොම ටික. ගතිය අනිත් එක මේ ක්ලයිමේට් එකත් මරුනේ. ආයි සීතලත් නෑ රස්නෙත් නෑ දාඩියක් කියලා ගෑවෙන්නෙත් නෑ එහෙම මාරම ගතිය. තව ටික දවසක් යද්දී කෙලින්ම ආයි මම රස්නේ එන්නේ හොඳටම. දැන් මේ ක්ලයිමේට් එකේ ඇවිදින්න නම් මරු. අය වැඩක් නෑ කියලා ඒක නා. ඒ ලස්සන නෑක් කියන තර දින පරණ දාලේ වෙන දාලට.
ඉතින් නැවක් එක නවත්තලා තියෙනවා. මාර ගතිය ඇත්තටම අයම සුපිරි. ඒ කියන්නේ මේ ක්ලයිමේට් එකත් එක තමයි වෙදින්න මාර මාසය. කිසිම නැහැ අමාරුවක් නැහැ නේද වතට. නිදාසේ ඇවිදින්න තියෙන්නේ. නැත්තම් දාඩිය නාගෙන කොහොමනේ අප යන්නේ කොහේ හරි යනකොට. මේ දවස් ටිකේ මුකුත් නැහැ ඉතින්. මේ ලොකු නැවක් එහෙම තියෙනවා. යන එකක්ද නවත්තලා තියෙන එකක්ද දන්නේ නැහැ. මේවා නිකන් ප්‍රදර්ශනීය තියලා තියෙනවද දන්නේ නැහැ. හැබැයි නිකන් අලුත් එකක් වගේ නේ. යම් බාන්න මොනවද තව තියෙන්නේ කියලා. බඩගින්න උත් එනවා ලාවට නේ. බඩගින්න උත් එනවා ලාවට. ගියාද කොහෙද ගියේ? ඔන්න බඩගින්නක් තියෙනවා දැන් නාගෙන කරගෙන ඇවිල්ලා. ආ කේක් එක පෙන්නලා කන්න දුන්නෙත් නැහැ කේක් එක. මෙයාගේ වැඩ පේනවන්නේ. කේක් එක පෙන්නලා කේක් එක කන්න දුන්නේ නැහැ ළමයි මට. කේක් එක කපන්න රෑ 12ටලු. ඒ කියන්නේ. ඇයි වාට ඉතින් මාව ආයෙම සර්ප්‍රයිස් කරන්න හිතුනේ දැන්? මාව කරලා ඉවරලා. ඉතින් කරේ ඕගොල්ලෝ ලොකුවට සර්ප්‍රයිස් කරානේ මාව. මේ වල ළමයි ඔයගොල්ලන්ට. මොකක්ද දන්නේ සුදු වෙන්නේ? මේක හරි ලස්සනයි නේ. ෂා වරුව. ඇත්ත වෙලාවෙ වටේම මාර ලස්සනයි ඈ. අර උඩටම යනවා කට්ටිය අතින් ලිෆ්ට් එකේ යන්න පුළුවන් උඩට මම හිතන්නේ. වා පට්ට උසයි එක. වම්මේ පේනවද ඔයාලට? මාරම ගතිය ඈ. පට්ට ගති. මේ මොකද්ද මේ? ෆෙරිස් වීල් යන්නේ. පේනවද මම ඔයගොල්ලන්ට? ලස්සනයි නේ. කෝපි පැත්තේ ඉන්න කට්ටිය පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න බෑ. ඔයගොල්ලෝ මේ පැත්තට එනවද කියලා. අපි දැනුවත් වෙනනම් අපි දන්න නංගි කෙනෙක් ඉන්නවා මේ පැත්තේ. බලමු කමෙන්ට් එකක් දායිද කියලා. බලමු ඒ ළමයා අපිට කමෙන්ට් එකක් දායිද කියලා. නේ වෙන්නේ. ඒ ළමයා අපිට කමෙන්ට් එකක් දායිද කියලා බලමු. මාරම ගති තමයි නේ. ඈ? ඕ. සේවකේ තියෙන. ගතිය බෑනේ. මමට බර්ත්ඩේ එකට 20ක් ගන්න දෙනවද එහෙනම්? මමට බර්ත්ඩේ එකට මුකුත් දුන්නේ නැහැ නේ. එකක්වත් දුන්නේ නැහැ. අරන් දීපෙකින් තමයි වීඩියෝ ගන්න ඉන්නේ. සෑකි තාම පාවිච්චි කරලත් නැහැලු. මෙයා මට දුන්න තව සපත් දෙක. මෙයා උපන්දිනේට මට උපන්දින මාසයක් කරලා තියෙන්නේ. මාර මාදවල සර්ප්‍රයිස් කරපු දවස් නම් තෑගි දෙනවා මට. මාත් ඉතින් උපන්දින මාසේ අත් විඳිනවා. නැද්ද වෙන්නේ? Kaya jati wajah Tino. Oh Tin. Men awat tayla restaurant එකක් guys ඈ. දැන් මේක මෙතනට දැන් ආවේ. මේක ඔය වටේ කරගෙනව ටික ටික. මරු එකත් ඈ. මරුනේ ගතිය ආයේ. සුපිරි. ඉතින් guys ඔන්න දැන් අපි දෙන්න එතනින් පිටත් වුණා. පිටත් වෙලා ඉතින් දැන් ආයමත් මේ හොටෙල් එකේ පැත්තට යන ගම. දැන් මේ දෙන්නත් එක්ක වෙනවා කන්න කඩයක්. මෙයාන මේ අම්මලත් එක්ක ඕල්ලේක ඉන්නේ. මේ කන්න කඩයක් බැලුවේ ටයිම් එක දැන් 10යි ගහනවා. කඩ වහලා ගොඩක් ඒවා. බලමු මේ කඩයක් වහන්න පුළුවන් වේද කියලා. අපි දෙන්නට එතකම් මේ පොඩි බඩගින්නට කන්න කියලා මෙයාත් මේ කමු කියලා ගත්තා මේ වගේ. ඉතින් මේකට නම් කියන්නේ මෙන්චි කත්සු කියලා කියන්නේ කට්ලට් එක වගේ. ඒකයි මේ අර මස් තියෙන ඉතින් කෝට් එක හදලා. ඕක තමයි. එතකන් දෙන්නත් එක්ක වෙන්ටියක් කකා යන්න කියලා හැදුවේ.
පයින් යන්නත් තියෙනවානේ. මොන ගයිස් අපිට අන්තිමට කඩයක් හම්බුණා. ඒ තියෙන්නේ රෙස්ටොරන්ට් එකක් තියෙනවා. බියර් එකක් එකම බොන්න පුළුවන් වෙයි. මේක තියෙනවා නිකන් මේ චෝකරෝරි තියෙන්නේ. මේ චයිනීස් රෙස්ටොරන්ට් එකක් වගේ. සෝබා නම් ඕවා තියෙන්නේ. අපි දැන් ඉතින් ඇතුළට යන්න හදන්නේ. ඔන්න ගයිස් අපි ඉතින් ඕඩර් කරා කෑම මම පෙන්නන්න දාලට පොඩ්ඩක්. මේ තියෙන්නේ අපි ඕඩර් කරපුවා. මම ඕඩර් කරා රාමෙන් එකක් ඕඩර් කරා. මේක නිකන් අර ලංකාවේ ෆ්‍රයිඩ් රයිස් වගේ. මෙයා ඕඩර් කරලා තියෙනවා අපේ මින්දි ඕඩර් කරලා තියෙනවා. මේකට කියන්නේ දන්දන් නූඩල්ස් කියලා කියන්නේ. දන්නේ නැහැ රාමෙන් එකක් තමයි නේ. පළවෙනි පාට අපි කන්න ඉතින් තව ඉතින් ඔය ඔරෙන්ජ් ජූස් එකකුයි කෝරයි අපි ඕඩර් කරා. ඉතින් ඔය ටික තමයි අපිට දැන් කන්න බොන්න තියෙන්නේ. ඉතින් ඔය ටික දෙන්නත් එක්ක කාලා ඊට පස්සේ හොටෙල් එකට යන්න තියෙන්නේ. ඊට පස්සේ ඉතින් ආයෙම මොනවද තියෙන්නේ කරන්නේ? හොටෙල් එකට ගිහිල්ලා. එහෙනම් අපි ආයෙමත් ඉතින් කේක් කපන වීඩියෝ එකක් හම්බෙනවා. අපි දැන් ඉතින් මේක කාලා කරලා හොටෙල් එකට යනවා. තව 12 වෙනිදා තියෙනවා රෑ 12 වෙනිදා පැය දෙකක් තියෙනවා. 10 වෙනවා. ඉතින් පොඩ්ඩක් කාලා කරලා ගිහලා පොඩ්ඩක් රෙස්ට් කරන්න කියලා හිතුවේ. මොකද මේ මහන්සි අද දවසම පාරේනේ හිටියේ. එවිදිනවා කරන ඔක්කොම කරනවා. මහන්සිනේ. හොඳටම හෙම්බතලා ඉන්නේ මඩ ඉදී ගියා මෙච්චර වෙලා. ඉතින් එහෙනම් අපි 12ට කේක් කපන එක බලමු ආයෙමත් ළමයි එහෙනම්. එහෙනම් අපි දැන් කන්න හදන්නේ. ඔයගොල්ලෝ කාලා නැත්තම් කන්නේ. අන්න ඉතින් රෑ 12යි මයි 11 විමුස් බර්ත්ඩේ. ඔන්න ඉතින් එහෙනම් අපි කේක් එක කපන්න යන්නේ. මේ වෙනකම් බලන් හිටියේ ඒ වෙලාව වෙනකන්. එහෙනම් අපි කේක් එක කපමු. අපේ අම්මලයි දෙගොල්ලන්ගේම අම්මලා ෆෝන් දෙන්නා. මෙතන නිකන් මේ පඟවඩලක් කරලා තියෙන්නේ. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Bimu. Happy birthday to you. පිරිත් කියනවා වගේ. පිරිත් කියනවා වගේ. මුලින්ම මෙයාකෝ ඊට සප්පිය අම්මලකෝ දැන් අර ගොල්ලෝ අම්මලා කියනවා. හතර පාරක් පිරිත් කියනවා. ඔන්න මුලින්ම වදිනවා කේක් කෑල්ලක්. ඔන්න කන්න. ඔන්න ඔයගොල්ලෝට කේක් තියනවා කන්න. රණ්ඩු වෙන්න දෝ කෑල්ල කන්න කට්ටියත් එක්ක. කොහෙන්ද එන්න වර කෑල්ල කන්නේ. ආල් කැවුවා කට්ටියටම කැවුවා මං. ඔන්න කන්න. හරි ඔය කටේ පැත්තේ ගෑවුණා පීද ගන්න. කොහෙන්ද නෝර කවන්නේ. ඔන්න කට්ටියටම කියලා මෙයාට කවලා ඔක්කොම ටික ඈ. ඒක තමයි. අපේ ඔක්කොම කවන්නේ දුවට. Happy birthday. Thank you. Thank you. Bom estudi. අයියෝ මේ බර්ත්ඩේ කෙනෙක් ඇත්තට නිකන් මේ ළමයිගේ අවුරුදු උපන්දිනේ ගත්තා වගේ. මේ ඔයගොල්ලන්ට පේනවද මේ එතන ඉන්නවා අපේ අම්මලා. අතන ඉන්නවා මේගොල්ලෝ අම්මා යාචි එහෙ කෙලින්ම මේ ෆිල්ම් හෝල් එකක් දාලා තියෙන 100ක් විතර ඉන්නවා ඒක විතර බලාගෙන. හරිද? නිකන් අර අවුරුදු ළමයිගේ උපන්දිනේ ගත්තා වගේ සීන් එකක් තියෙනවද මට? කවන්නේ. ඉතින් හොඳයි නේ. ඉතින් හොඳයි ඒක තමයි. සතුටුයි. ඔහොම තමයි ළමයි ඉතින් මගේ උපන්දිනේ සමරුවේ මෙයා කොහොමද? 31 වෙනි උපන්දිනේ. ඒත් මොකක් හරි වැඩක් කරන්න හදන්නේ මම නම් දන්නේ මොනවද කරනවද කියලා. එහම කුඩයක්ද? මම හිතුවා කුඩයක් කියලා. පොඩ්ඩකින් බං තව මොන හරි තෑග්ගක් උස්සන් ගිහලා. මොකද්ද? මොකද්ද? තෑගි දීලා මදි වෙලා. දැන් මුල කැමරාව දිහා බලන්න කියලා මම හිතා ගන්න බෑ. දැන් මෙතන මම YouTube vlog එක කරනවා. මෙතන අම්මලා ඉන්නවා. අතන මේගොල්ලෝ අම්මලා ඉන්නවා. මේ මොකක්ද තියෙන්නේ? Nivea cream එකක් තියෙනවා. බොඩි ලෝෂන් එක. බොඩි ලෝෂන් එක. බොඩි ලෝෂන් එකක් තියෙනවා. මේවා ෂැම්පූ එකක්ද? ෂැම්පූද? ෂේවිං ජෙල් එක. ෂේවිං ජෙල් එක. ඔව්. මොකද මේක ගත්තේ කවද්ද? ඒක ලයිස් එකෙන් ගත්තා. අද ගත්තේ. තෑගි මාසේ.
තෑගි මාසේ පටන් ගන්න තියෙන්නේ. දැන් හිටින් ඉවරයි. අදින් ඉවරයි. දැන් මේ මෙතන ඉවරයි. තෑගි මාසේ ඉවරයි මට හම්බුණා කැමරාවක් හම්බුණා. කැමරාවෙන් තමයි මම දැන් ඔය වීඩියෝ කරන්නේ. ආයි සපද්දයක් හම්බුණා. සපද්ද දෙක හෙට දානවා. නෑ අද දානවා. දැන් රවුල කපාපු ඉන්න ෂේවින් ක්‍රීම් එකක් තියෙනවා. බොඩි ලෝෂන් එක ඔක්කොම තියෙනවා. බොහොම ස්තුතියි මිනුරි පිටාලා. බොහොම ස්තුතියි හැපි බර්ත්ඩේ. මොකද කියන්න තියෙනවද ඉතින්? දැන් ඉතින් මට මුකුත් කියන්න නෑ. දැන් ඔක්කොම ඉවරයි. දැන් ඔක්කොම ඉවරයි. දැන් ඉතින් 12 වෙලා. දැන් ඉතින් කේක් කාලය මේව කරලා කිරීම මෙතනින් අවසන්. මෙතනින් අවසන් තෑගි මාසේ. අපරාධ තෑගි මාසේ මෙතනින් ඉවරයි. ඊයේ මාසේ නම් සෙලිබ්‍රේට් කරා. ඊයේ මාසේ නම් සෙලිබ්‍රේට් කරා. දැන් ඔන්න දැන් ඉවරයි. ඉතින් හෙටින් පස්සේ ආයි තෑගි නෑ. හෙටින් පස්සේ ආයිමත් තෑගි නෑ මචල්ලා. මොකද කරන්නේ? අවන්නේ. හෙට ඉතින් ට්‍රිප් එක ඉතුරු ටික තමයි යන්න තියෙන්නේ. අවුලක් නෑ. ඒකවත් කරනවා ඉතින් නේ. එහෙනම් අපි ආයිත් හෙට උදේ අපේ වීඩියෝස් වලින් හම්බෙමු. නේ? හෙට අපි දවස් තාම ප්ලෑන් කරලා නැහැ කොහෙද යන්නේ කියලා. බලමු අපි කොහෙද යන්නේ කියලා. බලලා අපි යන් එහෙනම් කට්ටියත් එක්ක හෙටත් එහෙනම්. එහෙනම් දැනට අපි නවතිනවා. බයි. දැන් ඉතින් උදේ 3යි ඉතින් මේකට අපි දැන් යන්න හදන්නේ අපේ බ්‍රෙක්ෆාස්ට් එක අරගන්න. අපිට බ්‍රෙක්ෆාස්ට් එක අද ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ. ඉතින් මිනුරිත් මේ ලෑස්ති වෙලා ඉන්නවා. මේ ඉන්නේ අපේ මිනුරි මිතාලා. යන්නේ දැන් අපි බ්‍රෙක්ෆාස්ට් එක අරගන්න එහෙනම්. යන්නවා ඇතුල් වෙනවා මේකට බ්‍රෙක්ෆාස්ට් එක තියෙන දේ 6 වෙනකන් තියෙනවා. එහෙම තමයි තියෙන්නේ. අල්සමස් මේක තමයි තියෙන්නේ guys. ඉතින් අපිට මෙතන මේ කිචන් එක තියෙනවා. තියෙන්නේ මෙතන තියෙනවා අපිට ඩ්‍රින්ක් තියෙනවා. මොනවද තියෙන්නේ ඩ්‍රින්ක්? orange juice තියෙනවා. ඊට පස්සේ grape juice එකක් තියෙනවා. apple juice එකක් තියෙනවා. අපිට කැමති එකක් අරගන්න පුළුවන්. මෙන්න ගන්න බන්නේ මටත් එක්ක දාගන්න ගන්න. මිනුරිගේ කෑම එක නම් ආව. මිනුරි කොහොමද? මොනවද තියෙන්නේ? වෙස්ටර්න් ටයිප් එකකට තියෙන්නේ. සෑන්ඩ්විච් එකක් තියෙනවා. මේ සුප් එකක් නේ. සුප් එකක් තියෙනවා. මේක මොනවද? සලාඩ් එකක්ද? ඔන්න මගේ එකක් තියෙනවා. arigatou gozaimasu. arigatou gozaimasu. මගේ එකක් තියෙනවා. ඉතින් දෙන්නත් එක්ක ඔන්න කෑවා. කාලා කරලා කෑම ටික හොඳයි. ඉතින් අවුලක් නෑ. අර බුෆේ යන මොනක් තිබ්බේ නෑ. ඉතින් මේක ඉතින් තිබ්බේ මේ වෙනම සෙට් එකක් තිබ්බේ. ඉතින් අපි ඒක කෑවා. බඩ ෂේප් එකේ පිරුණා නේ. රසයි කෑම ටික. අවුලක් නෑ නේ. දැන් ඉතින් අපිට ලෑස්ති වෙලා යන්න තියෙන ළමයි. අපි දැන් ගිහලා ලෑස්ති වෙනවා. ලෑස්ති වෙලා ඉතින් 11ට චෙක් අවුට් එක තියෙන්නේ. අන්න guys ඉතින් අපි චෙක් අවුට් එන්නයි හදන්නේ. දැන් හරියටම 11යි. 11 වෙනකොටම අපි ගානට ලෑස්ති වෙලා ඉවරනා. ඊට කලින් යන්න චුට්ටක් කලින් යන්න කියලා හිතන් හිටියේ. ඒත් ඔක්කොම ඉතින් අස් කරගෙන ලෑස්තිලා යන ගානට 11 වුණා. දැන් මේ චෙක් අවුට් එන්න හදන්නේ.はい、ありがとうございました。ありがとうございます。අනේ තින් චෙක් අවුට් වුණා. එළියට ආවා. මේ තියෙන්නේ චයිනා ටවුන් එක නේ. මේකට කියන්නේ චයිනා ටවුන් කියලා. තාම නෑ. ඒ කියන්නේ සමහර ඒවා ඕපන්, සමහර ඒවා තාම නැහැ. මේක රැට තව ලස්සනයි නේද? ඊයලා හරි ලස්සනයි තිබ්බා. ලයිට් තරම් මොකක්ද දාලා තිබුණා කියලා. චූටි කඩ ගොඩක් තියෙනවා. මේක ලස්සනයි. මතකද වට නගොය වලත් මේ වගේ කඩයක් තිබ්බා. මගේ මේ ටයිගර් එක කරගත්ත මේ දාගින්න මේකෙන් ගත්තා. හරි ඒකම තමයි තියෙන්නේ මලයිකා කියලා. මලයිකා කියලා එහෙත් තිබ්බේ මලයිකා එකක් නේ තිබ්බේ. ඕකේ හලු කරකට. හලෝ ඉතින් කොහමද? අපි තියන්න පටන් ගත්තා. දැන් මං කැමරාව අතට ගත්තේ.
මේ කතා කරන්නේ මෙච්චර වෙලා අපි දැන් මේ වාහනේ තියන් දෙන්න නැගම. වාහනේ අරගෙන ඊට පස්සේ පොඩ්ඩක් ප්ලෑන් කරේ අපි මෙහෙ තියෙනවා මොකද්ද මේ නිකන් යුරෝපියන් ස්ටයිල් එකට තියෙන විලේජ් එකක් තියෙනවා. දන්නේ නැහැ කොහොමද කියලා මම මේ නිකන් Google එකකින් බැලුවේ. බලමු එතන නිකන් හොඳයි වගේ තිබ්බා. එතනට යනවා. එතනට ගිහිල්ලා ඊට පස්සේ ටයිම් තිබ්බොත් අපි ඕසාකා පැත්තට පොඩ්ඩක් යන්න කියලා හිතන් ඉන්නේ. මොකද ඉතින් ළඟටම ආපු එකේ පොඩ්ඩක් ගිහිල්ලා බලන්න ඕසාකා කොහොමද කියලා. කොහොම තමයි අද දවසේ ප්ලෑනින් එක. උදේ ඉතින් හොටෙල් එකකින් අපි බ්‍රේක්ෆාස්ට් එක අරගත්තා. දැන් ඉතින් බලමු දැන් අපි ඉස්සරහට කොහොමද කියලා අපි අද දවසේ යන්නේ. එහෙනම් අපි කොහොමම ඉන්න කට්ටියත් ඉතින් ඊට ටිකක් බලලාම යන්නේ එහෙනම් ඈ. එතනින් තමයි ඉතින් අපි චයිනා ටවුන් එකෙන් එළියට එන්නේ. ආයි චයිනා ටවුන් එකේ කියලා ඉතින් විශේෂයෙන් ඇවිදින්න කියලා දෙයක් නැහැ. මොකද මේ හොටෙල් එක තියෙන්නේ චයිනා ටවුන් එකේ. අපි ආව ඕසාකා වලට මේ කෝබේ වල ඊට පස්සේ අපි ආයිමත් අර මං ඔයාලට කිව්වේ මෙහෙම යුරෝපියන් මේ නිකන් යුරෝප් සිටි එකක් වගේ තියෙනවා කියලා එතනට ගියා. එහෙම එතන පොඩ්ඩක් ක්‍රවුඩ් එකක් වැඩි පාකින් එකම පොඩ්ඩක් කවුල් තිබ්බා. අපි ඒක නිසා එතන නැවතුන්නේ නැහැ. දැන් අපිට මෙහෙට එන්නත් තා පැය එකමාරක් වගේ තිබ්බනේ. ඒක නිසා අපි දෙන්න කතා වුණා. අන්න ඒකයි. අන්න හරි. ඉතින් අපි ආව ඕසාකා වලට. මම පෙන්නන්නද මේ තියෙන්නේ මේ අපි දැන් මෙන්න මේ ස්ට්‍රීට් එකේ තමයි යන්න හදන්නේ. මේ තියෙන්නේ මේ වැවත් එක්ක මේ පාර දිගේ යන්න තියෙන එක එක කඩානම් බලන් තියෙනවා. මටයක් දාන්න කියලා හැදුවේ ඉතින්. මෙන්නත් එක ගිහිල්ලා බලමු අපි කොහොමද කියලා මේ ඕසාකා පළවෙනි පාර්ට් එකත් තමයි අපි ඕසාකා ආවේ. ඒක නිසා දන්නේ නැහැ කොහොමද කියලා දෙන්නත් එක්ක වෙනම් ගිහිල්ලා බලමු. අපි බලමු. මේ සියන්නේ ළමයි තපයක් තියෙනවා. දෙපැත්තෙම ඉතින් කෑම කඩ තමයි තියෙන්නේ. මේවා ඇවිදින්න ඉතින් හොඳට සල්ලි ඕන. කන්න බොන්න. අපි මේකෙන් සුදු මේ මොනවද ඔමියාගේ ටිකක් අරගමුනේ. ඔමියාගේ ටික අරගෙන කාඩ් එකෙන් සල්ලි අරගෙන ඉතුරු ගාන අරගෙන කරගෙන මේකෙන් යන් ඊට පස්සේ ආයිමත් අපි දැන් මේ මෙහෙම බඩු ගන්න කියලා සෙට් වෙන්නේ නැහැ. මොනවද මේ තියෙන්නේ? ඉචිගෝනේ. මේවා මොනවද ස්ට්‍රෝබෙරියෙන් හදපු එක කියලා තියෙන කේක් කනම් මොනවද තියෙන්නේ මේක නවා. අපි පොඩ්ඩක් මේ ෆැමිලි මාර්ට් එකට යනවා. සල්ලි ටිකක් අරගන්න. දැන් අපේ අතේ තියෙන ගාන පොඩ්ඩක් මදි වෙලා තියෙන්නේ. ඒ නිසා තව කීයක් හරි අරකට අරගන්න ඕන. දැන් පාකින් එකටත් ගෙවන්න තියෙනවා. අපි ඉතින් මේ ඔක්කොම වටේ කරගෙන ඉන්නේ මේ වැව වටේ තමයි මම අර කිව්වා වගේ. මේ වැව දෙපැත්තේ තමයි මේ ඔක්කොම ස්ට්‍රීට් එකම තියෙන්නේ. මාරම ක්‍රවුඩ් එකක් ඉන්නේ අද සමුද වෙලා. දැන් අපේ පැති වල නම් සාමාන්‍ය ඉරිදට වගේනේ මේ වගේ කට්ටිය ඉන්නේ. මේ පැත්තේ බලන්නකො ඉන්න සෙනග. මාරම සෙනගන් ඉන්නේ. අන්න යන බෝට්ටුව. අපි දෙන්න බැලුවා මේ පැත්ත දිහා බලාගෙන කට්ටිය දාගෙන මෙතන වීඩියෝ කරනවා මොකද්ද කියලා. බැලින්නම් මේ එතනට ගියාට පස්සේ එතන ඉඳන් කැමරාව ඔන් කරාම මෙතන මේ උඩ පේනවද ඔයාලා ඩිස්ප්ලේ එක. මේ ඔය ඉස්සරහා ඩිස්ප්ලේ එකේ මේ මෙන්න මෙතන මේකේ පේනවා අපිව. අපිත් යන්නේ එතනට බලන්න. අපිත් යන්න බලන්න එතනට. නේද අපි දෙන්න ඉන්න කැමරාවත් පෙන්නගෙන. මරු එකනේ. ඔය ගත්ත ෆොටෝ එක. ඔමියාගේ කඩයක් තියෙනවා. අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු මොනවද කට්ටියට ගන්න තියෙන දේවල්. කේක් තියෙනවා නේ. අර මෙතන එම්බ මෙහෙ තියෙනවා.
夜来るから覚えといてやってここねでMungkin kayak bandar kan. Making arayan na tayo tapi kalau tangan na yan. Ito mo natin. Ini betul natin. Ito yung biscuit tangan mo ng custard tino, cheesecake tino. Tapi ini orang nanti mau dekat ini. Kami lagi juga karagata company kalau dia naik itu pasti tahu deh. Hai, hendak sebentar aja. Kati ada beda nama itu ini gila. Dan itu making pasti kita mana hari kanna mungkin. Kalau tahu ini kan naik kau hari anak tu jadi anak tu gila. Ada time mereka jam pun gila tu ini. Belum kau bilang ada muka dekeran itu. Aku dah tanya ngelir apa kamu set pun ami Indian kadya. Itu na veli biryani dek kala giyana hari kila veti. Indian kadya tiena. Mereka tiada kila veli. Mereka gila. Mana hari kala veti ni kita tuana hoga. Tapi amu guys senang api mana hari biryani lek hari mana hari kala yang api. Tapi awak restaurant dekat tu le. Itu Indian kadya. Mereka tahu. Dan nang katian yang ada ini hadiah. Ini ada mati ini. Tapi belum mati ini gila. Udah दिन ना तक तो मैं उड़ का सिंह क्या इतना चिकन फ्राइड राइस दे कोड करा इन्ना ना दबा ini guys chicken fried rice deh tipe record करा अभी ये कर सोच से हम ना पापड़ अंदे का हम ना में Indian ना ये पापड़ में होगी इन्ना दिन और ये पापड़ अंदे तीन I think और ये करा तीन अभी jangan kita खाना हाथान दे लावा ये Oke guys, tapi ini khala karla awa chicken fried rice dek kayak itu ngobrol sama penu aja. Itu deng api me awa itu deng gue kapa kiri deng kamang ini bahan era kan. Tapi den mangari salah juga gitu deng memang jangan lagi lagi gitu deh. Mungkin datang para penu. Itu api dawas teki cari kawa meteni nima wena. Meteni deng kita beda gitu deh anti gitu ini. Kayak gitu ngai mahal kemudian nanti sama meteni video kan awat nama. ඉතින් මරු මොකද අත්දැකීමක් කරගත්තා හොඳට ෆන් එකක් ගත්තා ඉතින් බර්ත්ඩේ එකක් සෙලිබ්‍රේට් කරා අපේ මිනුරිත් එක්ක ඉතින් මේ සතුටුයි ඇත්තටම අපට කරන ඕන දවස් දෙකක් ඕසකාවලට පළවෙනි පාට ආවා නේ අපි ඕසකාවලට පළවෙනි පාට ඇවිල්ලා ඕසකාව කොහොමද කියලා බලලා ඇත්තටම එහෙම් පිටම වෙනස් ඈ ඒ කියන්නේ ගිප්පු අපි ඔය ඉන්නේ ගිප්පු හෂුම එහෙනේ මේ ෆොරිනර්ස්ලා ඉන්නවා පට්ටම විදියට ඉන්නවා මේ හැම තැනම ෆොරිනර්ස්ලා තේරෙනවනේ ආයි ඉන්නත් ගහන්න දෙයක් නෑ එයාලගේ මතය හිල්ල තියෙන සංවිධාන ෆොරිනර්ස්ලා ඉන්නේ මේ අපි අනිත් පැත්තට මෙහෙට යන්න ඕන මේ ඉතින් ඔය වගේ තමයි guys අපි ඉතින් දැන් එහෙනම් මෙතනින් නවතිනවා අපි දෙන්න දැන් ඉතින් ගෙදර යන එක තමයි තියෙන්නේ එහෙනම් අපි මේ වගේම තව ලස්සන අලුත් වීඩියෝ වලින් ඉස්සරහට හම්බෙමු තව අපිට තියෙනවා යන්න තැන් තියෙනවා ගොඩක් තැන් plan කරනවා ඉතින් අපි අනිවාර්යෙන් ඔයාලට ඒක පෙන්නනවා ඒක නිසා මේ කට්ටිය අපිත් එක්ක ඉන්නේ ඉතින් අපේ ඉතින් ඔය චූටි YouTube channel එකේ ඉතින් පුළුවන් නම් subscribe කරලා like කරලා share කරලා තියාගන්න ඔයාලට ලස්සන videos ටිකක් බලන්න පුළුවන් එහෙනම් අපි ඉස්සරහට තව අලුත් ලස්සන videos වලින් හම්බෙමු හැමෝම පරිස්සමෙන් ඉන්න ආදරේ ඉතින් ඔයාලා හැමෝටම අපි එහෙනම් ජය වේවා bye හරි ආයි video එකෙන් හම්බෙමු එහෙනම් දැනට සමු ගන්නවා